අයිබෝවන් කියලා සාදරයෙන් අතරින් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් ස්කූල් YouTube නාලිකාවට වීඩියෝ තුනක් තියෙනවා බලන්න ලැස්තිමු subscribe කරන්න channel එක subscribe කරද්දී ඔතන තව channel ටිකක් තියෙනවා නේද subscribe button එකේ ඒ channel ඔක්කොම ටික subscribe කරන්න මට තියෙන ওই channel ටික විතරයි ඉතින් දවස ගානේ ඕකේ වීඩියෝස් අරන් එනවා හැමදාම අනිවාර්යෙන් bell icon click කරලා notification දාගන්න ඒ වගේ මේ පැත්ත බලලා උදව් කරන්නත් ඕනේ ඒතර තමයි වැඩසටහන දිගටම ගේන්න පුළුවන් වෙන්නේ ඒක තමයි ශක්තියක් වෙනවා එතකොට මට ගේමක් ගහන්න පුළුවන් අනිවාර්යයෙන්ම හරි එහෙනම් අපි යන්න පළවෙනි වීඩියෝ බලන්න මේ අර අමරේ කේස් එක දන්නවනේ මහින්ද මහත්තයා ඇවිල්ලා එතන අර බන්ධනාගාරයට අමරේ මං ආවා ඔන්න ඒ කතාවේ ඇත්ත සිද්ධිය. ඔයගොල්ලෝ මෙච්චර දවස් දැනන් හිටියේ එක එක කාලකන්ණි කියනේවනේ. අපි බලමු අද ඇත්ත කතාව. නායකයෙක්ගේ දේශපාලන නායකත්වයේ අවශ්‍ය වෙන්නේ මදුෂාන් ඔක්කොම ටික උනාට පස්සේ ගිහිල්ලා අර බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකුත් මරලා දැම්මට පස්සේ එතෙන්ට ගිහිල්ලා ඕන්න බදාගෙන උඩ කරාගෙන අඬන්නේ නෙමෙයි. එහෙම නැත්නම් සමාජ මාධ්‍ය නිවුස් එක යනකම් බලාගෙන ඉන්න නෙමෙයි. නායකයෙක්ගේ දේශපාලන නායකත්වයේ අවශ්‍ය වෙන්නේ සාමකාමී වටපිටාවකට නෙමෙයි. අර්බුදකාරී වටපිටාවකට ඒකට මුහුණ දෙන ආකාරය. අන්න ඒකට හොඳම උදාහරණය තමයි අද වෙනකොට විකෘති කරලා පෙන්නන ඔය අමරේ මම මහින්ද රාජපක්ෂ ඇවිල්ලා ඉන්නේ ඔය වැඩේ නවත්තලා නිලධාරීන්ට අටත් යන් කියන ඔය වචන ටික. මේක හරි ලස්සන කතාවක් තියෙනවා. 2002 වර්ෂයේදී මෙයා කාලෙම තංගල්ල බන්ධනාගාරය තුල සිරකරුවන් 400 දෙනෙක් එකතු වෙලා නිලධාරීන් 10 දෙනෙක් අය 24ක් තමන්ගේ අඩස්සියේ තියාගෙන ඔවුන් විශාල කැරැල්ලක් ඇති කරනවා. මේ කැරැල්ල ඇති කරනකොට මහින්ද රාජපක්ෂ කියන අපේ හිටපු ජනාධිපතිතුමා ඒකට විපක්ෂ නායකයා. ඒකට ජෝන් අමරතුංග තමයි අධිකරණ අමාත්‍යවරයා විදියට ඉන්නේ. මම හිතන රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව චන්ද්‍රිකා මෙතනිය තමයි ජනාධිපතිනි විදියට ඉන්නේ. හැබැයි දේශපාලන නායකත්වයක අධ්‍යක්ෂින් සහිත නායකත්වයක තියෙන වැදගත්කම තමයි ඒ වෙලාවේදී රනිල් වික්‍රමසිංහ මහත්මයා යොදාගත්තා මේ තංගල්ලේ මේ කැරැල්ල මැඩපවත්වන්න හම්බන්තොට ඉන්න ජනප්‍රියම දේශපාලන නායකත්වය. ඒ වෙලාවේදී ඔය අද වීරයෝගේ කතා කරන ජනතා විමුක්ති පෙරමුණේ අපේ වටගල මහත්මයා වගේ නීතිඥවරු අර 88 89 අපේ කොල්ලෝ කෙල්ලොන්ව පැරාමිලිටරි කණ්ඩායම විසින් ඝාතනය කරනකොට පැහැරගෙන යනකොට එදා හම්බන්තොට වීරයෙක් වගේ හිටියේ මහින්ද රාජපක්ෂ කියන චරිතය. මොකද ඔහු තමයි අද ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන මේ තරුණයෝ දන්නේ නැතු උනාට එදා ගෝනි බිල්ලෝ විදියට ඒ තරුණයෝ පාවලා දෙනකොට වර්තමාන නායකයෝ එදා වුණ බේරගත්තේ මේ මහින්ද රාජපක්ෂ කියන චරිතය. එතකොට මහින්ද රාජපක්ෂ කියන චරිතය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉතා ජනප්‍රිය චරිතයක්. ඒක නිසා තමයි ඔහු යවනවා මේ බන්ධනාගාරයේ ගැටුම වැඩපැවැත්වන්න අර අධිකරණ අමාත්‍යවරයා සමග. ඒ වෙලාවේදී අවස්ථාවාදී දේශපාලඥයෙක් වුණා නම් මහින්ද රාජපක්ෂට අවශ්‍ය වෙන්නේ නැහැ මේකට මැදිහත් වෙන්න. මොකද ඔහු විපක්ෂ නායකයෙක්. හැබැයි ඒ වෙලාවේදී මේකේ තියෙන බැරෑරුම්කම අවබෝධ කරගෙන විශේෂයෙන් මහින්ද රාජපක්ෂ කියන හම්බන්තොට නීතිඥ වෘත්තියේ යෙදුණු විශේෂම අපරාධ නඩු ක්ෂේත්‍රයේ නීතිඥ වෘත්තියේ යෙදුණු ප්‍රැක්ටිස් කරපු ලෝයර් කෙනෙක්. එතකොට අපි දන්නවා මම හිතන්නේ මේ බන්ධනාගාර ගැටුම ඊගම ගැටුමට අපේ ජනාධිපති ජූවාර් සිල්වා මහත්තයා වුණා මේ ගැටුම ඊට වඩා හොඳට සමතේ කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ නීතිඥවරු වුණ අපි හැමෝම දන්නවා යම්කිසි ආකාරයෙන් අපරාධ ලෝකයේ වේවා ඔවුන්ගේ යම්කිසි නඩු කටයුතු කරන නීතිඥවරුන්ගේ යම් ගරුත්වයක් ඔවුන්ගේ වචන වලට සැලකීමක් තියෙනවා. එතකොට මෙතනදී ගිහිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඔහුට විශ්වාසයක් ඇති කරනවා විපක්ෂ නායකතුමා විදියට මේ ගැටුම නතර කරපන් ආයුධ බිම තියලා එළියට වරෙන් අමරේ මේක සාමකාමීව බේර ගන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවේදී ආතාලේ වෙන්න පුළුවන් එහෙම නැත්නම් සාමාන්‍ය මිනිසුන් නම් හිරකරු වෙන්න පුළුවන්. ඒ විශ්වාසය දිනා ගැනීම නිසා තමයි මේ වෙලාවේ කටයුතු නතර වෙන්නේ. හැබැයි මේක අර්ථකථනය කරනවා අමරේ මහින්දව කටහඬින් අඳුරගත්තා කියලා. මහින්ද රාජපක්ෂව කටහඬින් අඳුරන්නේ නැත්තේ කවුද මේ රටේ? මහින්ද රාජපක්ෂ හැමෝම කටහඬින් අඳුරනවා. ඉතින් ඒක නිසා මෙතනදිම පේනවා මම මේකට ඉතා හොඳ උදාහරණයක් දෙන්නම්. අපි දැක්ක වටගල මහත්මයා පාර්ලිමේන්තුවේ දෙන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දැඩි ලෙස විවේචනය කරනවා. හැබැයි එතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හම්බෙච්ච වෙලාවට බොහොම ගෞරවාන්විත විදිහට සැලකනවා. මේකෙම පේනවානේ ඕනම කෙනෙක් දමනය කිරීමේ හැකියාව මහින්ද රාජපක්ෂ කියන චරිතයට තියෙනවා. ඉතින් ඒක තමයි මම හිතන්නේ මම ඊට වඩා දුරදිග ගෙනියන්නේ නැහැ මේ කතාව. ඒ උදාහරණෙම හොඳයි. මේ මීගමුවත් එක්ක සංසන්දනය කරනකොට වර්තමාන අධිකරණ අමාත්‍යවරයා ප්‍රමුඛ මේ ආණ්ඩුව කොච්චර ෆේල්ද කියන දේ අවබෝධ කරගන්න මේ සිදුවීමේදී. මේකේ හරි අපූර්ව කතාවක් තියෙනවා මදුෂාන්. මොකද මේ ජනතා විමුක්ති පෙරමුණේ මේ ප්‍රමුඛ ආණ්ඩුවේ මේ පාලකයන්ට ඇත්තටම බන්ධනාගාර ගැටුම් විසඳන පුරුද්දක් නැහැ. මොකද හේතුව හරි අපූර්ව ඉතිහාසයක් මොකද තියෙනවා. මේ බන්ධනාගාර ගැටුම් ඇති කිරීමේ ඉතිහාසය, බන්ධනාගාර වල කැරලි ගැසීමේ, බන්ධනාගාර වලට පහර දීමේ ඉතිහාසයක් තියෙන්නේ මේ වර්තමාන මාලිමා ආණ්ඩුවේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වය. 1971 යාපනයේ බන්ධනාගාරයට පහර දෙනවා රෝහණ විජේවීර මුදා ගැනීම සඳහා. ඊට පස්සේ 87 බෝගම්බර බන්ධනාගාරයට ජනතා විමුක්ති පෙරමුණ පහර දෙනවා. නැවතත් 88 දී මැගසින් බන්ධනාගාරයට මොවුන් පහර දෙනවා. ඉතින් ඇත්තටම කියනවා නම් අපි මොවුන්ට අනුකම්පා කරන්න. මොකද මොවුන්ට පුරුදු අර බන්ධනාගාරේ කැරලි ගහලා ප්‍රශ්න ඇති කරලා විතරයි. මේවා විසඳලා පුරුද්දක් නැහැ. ඉතින් ඒක නිසා මම හිතන්නේ මෙතනදී අපි පිළිගන්න ඕනේ එකම දෙයක් තමයි දේශපාලඥයන් විදියට මේ කටයුත්ත මැඩපවත්වන උන් දැඩි ලෙස අසාර්ථක වුණා. අනිත් පැත්තෙන් ගත්තම අපි දැක්කා ලංකා ඉතිහාසයේ පළවෙනි වරට තමයි මතක තියාගන්න නිලධාරීන් 10 දෙනෙක් ඝාතනය වෙන්නේ. ඒ ඝාතනය වෙන්නේ ඇයි? මේ අහිංසක නිලධාරීන් මරණයට පස්සේ ඔවුන්ගේ පවුලේ අය බොහෝ ඔවුන්ගේ සමීපතෙන් බදාගෙන ඇදුවට වැඩක් නැහැ. ඒ නිලධාරීන්ව අනාරක්ෂිතව ඒ හිරගේ තුලට යවන්නේ කවුද? ඒ තීන්දුව තියෙන ගන්නේ කවුද? එතකොට මේ වෙඩි තපන තත්ත්වයට ගිහිල්ලා 28 දෙනෙක් ඝාතනය වෙන තත්ත්වයට මේක පත් වෙන්නේ කොහොමද? මේ සියල්ල අර 2002 විදියට එහෙම නැත්නම් අනිත් රාජපාලන පැවති අවධියේදී මේවා කළමනාකරණය කරපු විදියට මේක කළමනාකරණය කරන්න දක්ෂතාවයක් නැහැ. මොකද අපි අධිකරණ අමාත්‍යවරයා දකින්නේ අර ඔක්කොම ටික මැරිලා අතට මිනි මරාගත්ත පස්සේ අන්තිමට ඇවිල්ලා මෙතන බලනවා. ඉතින් ඕකනේ අපි දැක්කේ. එතකොට මෙහෙම නෙමෙයි අරුබුද මදුෂාන් විසඳන්නේ. මේ අරුබුද විසඳීමේ කිසිම පළපුරුද්දක් නැතිකම තමයි මෙතනින් පෙන්වන්නේ මං හිතන්නේ. ඒක නිසා මේ සියලු මරණවල වගකීම මේ රටේ ජනාධිපතිවරයා ප්‍රමුඛ අධිකරණ ඇමතිවරයා විතරක් නෙමෙයි. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාම කියපු ආකාරයට මේක ජනාධිපතිවරයා ප්‍රමුඛ සියලු දෙනා මේ මරණවල වගකීම බාරගත යුතුයි. අද දැනගත්ත එහෙනම් කතාව. සන්තෝෂයිනේ? ඔන්න ඕක තමයි කතාව. ඉතින් අර එක එක උන් කියනේව පිළිගන්න එපා. මේ මිනි මරපු මිනි මරණ ඔබලට අරක දෙන්න මේක දෙන්න කියලා ඡන්දය ඉල්ලලා දැන් කිසි දෙයක් දෙන්නේ නැති මේ වගේ කාලකණි පජාත 70යි කියනේව පිළිගන්න එපා. ඒක තමයි වෙන්න ඕනේ පිළිගන්න එපා මුන්ගේ මේක එක ඒවා. අයියෝ මහින්ද මහත්තයා දෙන්නම් ගිහුවා දීලා හොඳට ලස්සන වැඩ ටික කරා. කොරෝනා කාලේ කේස් එක පොඩ්ඩක් ඇවිල්ලා පොඩ්ඩක් අවුල් වුණා මිසක් නැත්තම් සුපිරියටම හොඳම නායකයා තමයි ඉතින්. ආයි කතා කරන්න දෙයක් නැහැ ඉතින්. නේද? තේරුම් අරගන්න. අපි යන්න තියෙන්නේ දෙවෙනි වීඩියෝ එක බලන්න. මේක බලද්දි තේරෙනවා මිනිසුන්ට දෙන්නම් කියලා මිනිසුන්ව රවට්ටලා. මේ වගේ මිනිසුන්වත් විශ්වාස කරනවද? යන් අපි මේ රැවටිච්ච තවත් කණ්ඩායමක්. ඉතින් මේ සියලු කරුණු කාරණා මත රැකියා විරහිත උපාධිධාරීන් විශ්වාසය තබමින් මේ රජය බලයට පත් කරන්න කටයුතු කරා. නමුත් අදටත්
රැකියා විරහිත උපාධිධාරීන් මහපාරේ බැටන් පොළු පාරවල් කකා ඉන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි රජයෙන් ඉල්ලන්නේ මේකට කඩිනා විසඳුමක් දෙන්න නැත්නම් අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. මේ උපාධිධාරීන් බොහෝ පිරිසක් ලොකු දුෂ්කරතා මැද්දේ තමයි මේ උපාධිය හදාarලා තියෙන්නේ. අවුරුදු 13ක් පාසල් අධ්‍යාපනය, වසර 3-4ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ඒ වගේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉහළටම ගිහිල්ලා තමයි මේ උපාධිය අරගෙන තියෙන්නේ. ඉතින් මේ රජය රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් පෙනී සිටියා නම්, රැකියා විරහිත උපාධිධාරීන් නියෝජනය කරා නම් මුල් කාල වකවානුවේ සිට මේ සියලු දෙනාට සාධාරණයක් කරන දුන්න පොරොන්දු ඉටු කරන්න. නැතිනම් අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. මේ ඔබ විශ්වාස කළ උපාධිධාරීන් පිරිසක් මෙතන නියෝජනය වෙන්නේ. මේකත් එක්කම අපි ඊළඟ එකත් බලමු. මේ ගොවියෝ තවත් රැවටිච්ච කණ්ඩායමක්. ඉතින් මේම රවට්ටලා උඹලට දැන් හිතෙනවද මේ මුන් කියනවා තමයි ඇත්ත කියලා? යකෝ පිළිගන්න එපා බං. පිළිගත්තොත් මචං මේක වැඩක් නෑ, මේක කරන්න බෑ. පිළිගන්නේ නැති තරමට තමයි උඹලට මොකක් හරි වැඩක් වුණත් කරගන්න පුළුවන් මචං. නිකන් දැන් ගෙදරට වෙලා ඉඳලා හරියන්නේ නෑ. උඹලා නිකන් කෑ ගාලා සද්ද දාලා පෝස්ට් දාලා මොනවා හරි දාලා මේක උඩට ගන්න ඕනේ. ඒතකොට තමයි මුන් බය වෙලා හරි මොනවා හරි පොඩි හරි වැඩක් උඹලට කරලා දෙන්නේ මචං. නිකන් හිටියොත් මුන්ව විශ්වාස කරොත් මුන් හැමදාම උඹලා රවට්ට ඉන්නවා මිසක් වැඩක් කරන්නේ නෑ. තේරුම් අරගෙන ජීවත් වෙන්න. අද දවසේ එන වැඩසටහන අවසන් කරනවා. ඉදිරියට යන්න වැඩසටහන අනිවාර්යයෙන් මේ පැත්ත බලලා උදව් කරන්න. අදට යනවා. වීඩියෝ තිබුණොත් අවසරයේ හමු වෙමු.